ලංකාවයි ඉන්දියාවයි ඒ ටීම් අතර තියෙනවා මැච් එකක් අද. ඒක දඹුල්ලේ තියෙන්නේ. ඔයාලට පුළුවන් ක්‍රිකට් කියන එකට ගිහිල්ලා බලන්න. එතකොට මෙන්න මෙතන ශ්‍රී ලංකා ඒ ට්‍රයි නේෂන් සීරීස් කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න. මෙතන ලයිව් ස්කෝර් එක පෙන්නනවා. එතකොට ඉන්දියාව දැනට ඒ ටීම් එක අරගෙන තිනවා විකට් 6ට 277ක්. මැච් එක ඕවර් 50 ඉවර වෙද්දී දැන් ලංකාව ඕවර් 7යි ලකුණු 49යි. රයිට්. මෙන්න මෙතන ඔයාලට පෙන්නනවා ටීම් වින්ස් කියලා එකක්. මෙතන ටීම් වින්ස් කියන එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන W2 කියලා තියෙන ඉන්දියාව දිනනවා කියන එක. දැන් මෙතන W1 කියලා තියෙන්නේ ලංකාව දිනනවා කියන පැත්ත තමයි. රයිට්. එතකොට මේකේ මීට කලින් තිබුණ තත්ත්වය තමයි ලංකාව දිනනවා කියලා බෙට් කරනවා නම් ඒකට මේ ගෙවන ප්‍රමාණය වැඩි. රයිට්. එතකොට මේ දැන් මේ වෙලාවේ ලංකාව දිනනවා කියන පැත්තට බෙට් කරාට පස්සේ හම්බ වෙන ප්‍රමාණය අඩුයි. මෙතන මේ ඔඩ් එක කියලා මේකට කියන්නේ 1.4 යන. මෙතන රුපියල් 1000ක් දැම්මොත් රුපියල් 1400 ගාණක් තමයි එන්නේ. හැබැයි ඉන්දියාව දිනනවා කියලා දැම්මොත් රුපියල් 1000ක් දැම්මොත් 2600ක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන total run C1 not කියලා තියෙනවා. ඒ ටික මම පස්සේ කියන්නම් ඊළඟට තව වීඩියෝ එකකින්. ඒකේ කියන්නේ ඕවර් 10 ඉවර වෙනකොට ඔය ඉවන් නම්බර් එකක්ද ඔඩ් නම්බර් එකකින්ද මේ රන්ස් ප්‍රමාණය යන්නේ කියලා. කියන්නේ ඔත්තේද ඉරට්ටද කියලා. මට කියන්න ඕන දේ දැන් මේ වෙලාවේ මෙතන පෙන්වන්නේ නැහැ. ඒතර ඔයාලට පුළුවන් ඕනනම් ලංකාව දිනනවා කියලා මැච් එකට ඔට්ටුවක් අල්ලන්න. මොකද මේ වෙලාවේ මෙයාලගේ රේට් එක අඩුවෙන් ගෙවන්නේ ලංකාව දිනනවා කියන එකට. ලංකාව දිනනවා කියන එකට රේට් එක අඩුවෙන් ගෙවන්න හේතුව තමයි ලංකාව තමයි මේ වෙලාවේ දිනීමේ සම්භාවිතාව වැඩි. රයිට්. අපි බෑක් කරමු මේක බෑක් කරලා බලමු මෙතන ලයිව් මැච් තව මෙන්න මෙතන තියෙනවා බංග්ලාදේශ් vs ඕස්ට්‍රේලියා. රයිට්. අපි ඒකට ගිහින් බලමු. මෙන්න මේ බංග්ලාදේශ් vs ඕස්ට්‍රේලියා කියන එකේ මෙන්න මෙතන පෙන්නනවා උඩ බංග්ලාදේශේ ගාලා තියෙනවා විකට් 8ට 284යි. රයිට්. අපි ගිහලා බලමු මෙන්න මෙතන total runs 2 කියලා තැනක් පෙන්නනවානේ. ඒතර ටීම් වින් කියන එකට මම අල්ලන්නේ නැහැ මේ වෙලාවේ බෙට් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේකේ first 5 overs වලට ලකුණු 23යි. රයිට්. ඔයාලට පෙන්නනවා first 5 overs වලට මේ ලකුණු 23ට වැඩි. first 5 overs over 23 runs. හරිද? එතකොට මෙතන ඊතරම දකුණු පැත්තේ තියෙනවා first 5 overs under 23. ඔයාලට අල්ලන්න පුළුවන් බෙට් කරන්න පුළුවන්. දැන් මම මේ විදි ගොඩක් බෙට් කරලා තියෙන්නේ. මම ගෙස් කරලා මම බෙට් කරනවා මේක ඊට යටින් තියෙනවා first 5 overs over 27 කියලා. first 5 overs. හරි. මම බෙට් කරනවා first 5 overs වලට ලකුණු 30ට අඩුවෙන් කියලා. රයිට්. එතකොට මේකට මම බෙට් කරනවා වැඩි බෙට් කරන්නේ මම රුපියල් 100ක් බෙට් කරනවා. රුපියල් 100ක් බෙට් කරාට පස්සේ ඔයාලට රුපියල් 155ක් හම්බ වෙනවා. රයිට්. අපි මේක බෙට් එකක් දාමු. රයිට්. ඒක done. ඊට පස්සේ මම ආයි යනවා ශ්‍රී ලංකා මැච් එකට. දැන් මේ මැච් එකේ මම දැනටමත් අල්ලලා තියෙන්නේ ලංකාව දිනනවා කියලා. එතකොට මම මේ බෙට් කරපු වෙලාවේ 2.0 ගාණක් ගෙවනවා. දැන් මම ආයි බලනවා try කරමු. මම ආයිත් අල්ලනවා. මේ වෙලාවේ මෙන්න මේ ටීම් වින් කියන එකෙන් ලංකාව දිනනවා කියලා ආයි තව රුපියල් 100ක්. ඒතර මෙන්න මෙතන ලංකා ටීම් එකේ පෙන්වන්නේ නැහැ මේ first 5 overs වලට first 20 overs වලට කොච්චරක්ද කියලා runs මේ වෙලාවේ. ඒතර ඒක එක වෙලාවට අප්ඩේට් වෙනවා. මට ඒක ගැන ලොකු අයිඩියා එකක් දෙන්න බෑ තාම. රයිට්. එහෙනම් ඔයාලත් බෙට් කරලා බලන්න. ඔයාලා අනිවාර්යෙන් බෙට් කරලා බලන්න ලංකාව අනිවාර්යෙන් දිනන්න පුළුවන් මේක. ෂුවර් ෂොට්.